Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ අපේ යුනිවර්සිටි එකේ ඩිපාර්ට්මන්ට් ට්‍රිප් එකට. එහෙනම් අපි බලමු අපිත් එක්ක කවුද එකතු වෙලා ඉන්නේ කියලා. ජනිත් අයියා. සර. ඔයාලා මොනවා හරි කියන්න තියෙනවද? Hi, අද අපි සිවිල් ට්‍රිප් එක කොහමද ඇවිල්ලා ඉන්නේ අනිත් ඩිපාර්ට්මන්ට් එකට යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ කොහොම හරි ප්ලෑන් හදලා යන්න කියලා. ඉතින් විතරක් හදලා වැඩක් නැහැ. අපි වගේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි මම කියන්නේ. හරි. තුනක්. දැන් ඊළඟට මොකේද යන්නේ? ඊළඟට යන්නේ හෝටන් ප්ලේස්. හෝටන් ප්ලේස් වලට ඊට පස්සේ අපි යන්නේ ලවර්ස් ලීග්. හරි. අපි දැන් හම්බෙමු අපේ ඉන්න සුපිරිම කොල්ලෙක් එක්ක. ඔව්. ඔයාලා මොනවා හරි කියන්න තියෙනවද? ට්‍රිප් එකේ ප්ලෑන් මහා මොකක්ද ඉස්සරහට කරන්නේ දැන්? කට්ටියම ට්‍රිප් එකක් ආවා. ඕ මෙයාගේ මේ සිහිනය තමයි ඉටු වෙලා තියෙන්නේ. ඇත්තටම මේ හොරෝපතන ඉන්න ළමයා නුවරේ දෙක ඉන්නේ නැහැ. උන් අපිට අදහස් දැම්ම නුවරේ යන්න. අපි ලනෝ කෑවා. හරි අංජන. ඔයාලා මොනවා හරි කියන්න තියෙනවද අපේ ට්‍රිප් එක ගැන? ඒ ගැන සන්තෝෂයි. ලොකේ ගැන සන්තෝෂයි. අද හොඳ කාලගුණයක් තියෙනවා. ඒතර කාලගුණයක් ලාවට සීතලයි රසයි. ඔයාට අපේ ට්‍රිප් එක ගැන සතුටුද කොහොමද? ඒ ගැන අතන සතුටුයි. ආල් සෑහෙන ඉතුරු. කට්ටිය වලින් එකතුලා යන්න හම්බෙච්ච එක මට ගොඩක් සතුටුයි. හරි මේ ඉන්නේ පමුද? මෙයා නුවර කොල්ලේ. මේ හරිම සතුටුයි. අපි ළඟ ඉන්නේ හෝටන් ප්ලේස්. හරි මේ ඉන්නේ අපේ ගායකයා. ආයි පොඩක් ලෙඩ වෙලා ඉන්නේ. ඔය ට්‍රිප් එක බලාපොරොත්තු වෙනවා ඉතින්. And I was like, baby, 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 oh, like baby, 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 oh. මේ ඉන්නේ මෙස්තර. ඔව් මෙස්තර මේක අපේ ඩිපාර්ට්මන්ට් එකේ පළවෙනි ට්‍රිප් එක. ඔයාට ඒ ගැන මොකක්ද කියන්නේ? මම එන්න නෙමෙයි හිටියේ අසින් බව හැරස් කල් කොහමද කියන්නේ එච්චරම. මේ ඉන්නේ අපේ බැට් එක. හසිදු. හසිදු ඔබට පොඩි කම්ප්ලේන්ට් එකක් තියෙනවා මෙස්තරගෙන් මේ ඔබ යා ඉන්න හිටපු නැති ට්‍රිප් එකක් බලෙන් එක්කගෙන ආවා කියලා. කොල්ලෝ ඔක්කොම එක යන්න ඕනේ. අර ලැජ්ජයි බං. A few moments later. ඇත්තටම ලොකු වගකීමක් මම හරි දන්නේ නැහැ බං. ජනිත් අයියා ඉන්නවා මෙතන. ජනිත් අයියා ගන්න වැඩි දුර ඉස්සර. සිවිල් ඩිපාර්ට්මන්ට් එක වශයෙන් අපි දැන් ඔක්කොම එකතු වෙලා මේ ට්‍රිප් එකේ ඉන්න ලැබෙන්නේ ඔෆිෂියල් ට්‍රිප් එකක් ගෙන්න ලැබිච්ච එක ගැන හරිම සතුටුයි. හැමෝගෙම එකමුතුව මෙතන හොඳට පේන්න තියෙනවා. වගේම හොඳ ඕගනයිසිං එකක් තියෙනවා ට්‍රිප් එක. ඕගනයිස් කරපු හසිදු සහ ආදිත්‍යද ස්තුති වෙන්න ඕන මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා අපෝ එක්කන් ආපු. හරි ගයිස් අපි එහෙනම් උදේ කෑම එක ගන්න දෙවොන් බංගලෝස් එක ගාව නැවතුවා. අපි දැන් උදේ කෑම එක අරගෙන යන්න හදලා. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love, moving through me like a wildfire, like a wildfire. ජනිත් අයියා හොඩ කරගෙන ඔයාලා මෙතන ටීචර්ලයි වගේ. අයියෙන් එකක් දෙන්න සෝක් කරා කරා ඒක. ඔයාට මේ වගේ සීතල වෙලාවක මොකද්ද කියන්න තියෙන්නේ? මේ හීතල නම් අමාරුයි.
අපි දැන් හෝටල් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපිට මෙතන ඉඳන් ටිකක් දුරට යන්න තියෙනවා. ඉතින් අපිට පයින් යන්න බැරි නිසා අපි දැන් බස් එක නැගලා හෝටල් ප්ලේස් යන්න යන්නේ. If I'm going with you, I know we'll get to the other side. Sing දැන් මං ඇවිල්ලා ඉන්නේ හෝටල් දැන්නේ කෞතුකාගාරය බලන්න. එහෙනම් අපි දැන් බලමු මේ කෞතුකාගාරය මොනවද අපිට බලන්න තියෙන වැදගත් දේවල් කියලා. like a wildfire. සදීප ගුණවර්ධන මිලින්ද වත්තේකදර ගුණවර්ධන මූ වෙන version එක. එයාර ඉංග්‍රීසි නෝ. ඩල් බ්ලූ ලයික් එක. දල්සේ ආදර කියන්නේ මෙයාට බහර වෙඩින් කරන්න. අයිනෝසල්ලා තින්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඩයිනෝසෝස්ලා ඉන්නවා කියන මේ අර පුරාවෘත්තය ගැන බලන්න. මොකද මේ හරි ඩයිනෝසෝස්ලා ඉඳලා තියෙනවා. දැන් අපි ඔක්කොම යන්න හදන්නේ අපි මේ මොකක් බලන්න? හෝඩන් පේ බලන්න යන්න අපි මෙච්චරලා මියුසියම් එක තමයි බැලුවේ එන්න කියලා පොඩ්ඩක් කියන්න. මේ මොනවද තියෙන්නේ? මහරත්මල් මහරතා. වීඩියෝ එක. මේ තමයි මහරත්මල්. වීඩියෝ කරන්න එපා. මේ මෙව වීඩියෝ කරන්න බෑ නේද? මේ තමයි මහරත්මල් ගස්. බලන්න හරිම ලස්සනයි මෙන්න මෙතන මේ ගහ. ඒක අර ඇලපාරත් එක්ක ලස්සනට තියෙනවා. හරි යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඇලපාරත් එක්ක මේ පරිසරය හරිම ලස්සනයි. අර අපේ නඩේ තමයි ඉස්සරහින් යන්නේ ඕගොල්ලන්ට වෙන්නේ. අර ඉස්සරහින් යන්නේ නඩේ ගුරා. ඉස්සරහින් යන්නේ නෑ බං නඩේ ගුරා මේ ඉන්නේ. නඩේ ගුරා පිටිපස්සේ. නඩේ ගුරා පිටිපස්සේ. ඒ අරයා ටෙම්පරි. ටෙම්පරි නඩේ ගුරා. ටෙම්පරි නඩේ ගුරා තමයි ඉස්සරහින් ඉන්නේ. මේ මට මේ ගෑනු ළමයෙක්ගෙන් පොඩි අදහසක් ඕනේ. දැන් මෙහෙම යනකොට කොටියෙක් එහෙම ඇද්දට වෙන්න මොකද්ද කරන්න ඕනේ? මෙන්නට කතා කරනවා. මෙන්නට බේරගන්න. මට කතා කරන්න එපා ඔන්නම් ඉන්නේ. මෙන්නට බේරගන්න කියනවා. මේ ඔය දෙන්නගෙන් කාට හරි අයිඩියා එකක් තියෙනවද මේ වගේ වෙලාවක කොටියෙක් ඉස්සරහින් ආව මොකද කරන්න ඕනේ? ඔයා ඉන්නොත් බේරගන්න. මං ඉන්නේ නැහැ බේරගන්න. ආදිත්‍ය මෙයාට නම් අයිඩියා ගන්න නැහැ වගේ. මේ හසිද මේ වගේ ලාගු බේස්තරහ කොටියෙක් වෙන්න උඹ මොකද කරන්නේ? මම මුකුත් කරන්නේ නැහැ. උඹ හොමම හො කියාගෙන දුවපන් අපි කවුරුත් නැති පැත්තක. අර ඌ වීඩියෝ කරනවා දානවා ඉන්නේ ඉන්වැසිව් ස්පීසිස්. දැන් කි මෙතන ඉන්නේ ඉන්වැසිව් ස්පීසිස් කීපයක්. ඒ කියන්නේ මෙයාලව බෝඩ් එකේදී පවා පේන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා සදහටම නැති වෙලා තියෙන්නේ. හරි? වඳ වෙලා සදහටම වද වෙච්ච සත්තු. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා මේකේ අයියකුරත් නැහැ. හරි මෙච්චර වෙලා අපිට තිබ්බේ නෝමල් පස් පාරක්. දැන් මේක ගල් පාරකට මාරු වෙලා තියෙන්නේ. අපි දිගටම ගිහිල්ලා බලමු ඉස්සරහට අපි ඕන ඉස්සරහට මල් පාරක් හම්බෙන්න පුළුවන්. There are several kind of malpara. It can be natural mal or something like mal, like yellow flowers in Tanmalil. මේ මල් වර්ග මොකද්ද? මොකද ප්‍රශ්නය? ChatGPT මහරත්න? තන තිබේ. අපිට මං හිතන්නේ තව හුඟක් දුර යන්න තියෙනවා. තොල් මන්න සිටින්න ඕන කොටියට යන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. හරි.
එහෙනම් දැන් අපි සීරියස් කතාවකට එමු. ඇත්තටම මේ වගේ තැනකට කොටියෙක් ආවොත් අපිට දීපු ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම කලබල වෙන්නේ නැතුව ඉන්න එක. ඊට පස්සේ ඉන්න තැනම කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ වගේම කොයි වෙලාවකවත් කොටියගේ පිටිවස්සට හරවලා දුවන්න හොඳ නැහැ. දිව්වොත් කොහොමද ඔයාලට බේරෙන්න වෙන්නේ නැහැ. එහෙම ඉද්දි ඕගොල්ලන්ට chance එකක් හම්බුනම තමයි ඕගොල්ලෝ එතනින් අයින් වෙන්න ඕනේ. යනවනම් පිටිපස්සේ පිටිවස්සට ගිහිල්ලා තමයි අපිට ඒ කොටියගෙන් ඈතට යන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් දුන්නේ ඉතින්. To golden sunlight. If I'm going with you, I know we'll get to the other side. මෙයා ගියත් ඉතින් රැයට තමයි එළියට යන්නේ. මම්මට 150 වෙනි වතාවට විතර කියන්නේ මෙහෙම ගියොත් නෑ යන්නේ නැහැ අතරමාර විතර තමයි එළියට. Like a මේ මොකද පේනව නඩේ කුරාර හොදනවා තරහා ගිහිල්ලා කියලා. මේ වීව් එක නම් මහා ලස්සනයි ගායි. අපි හෝටල් ප්ලේස් එකට ආපු කීවෙනි පාරද? මම පළවෙනි පාර. පළවෙනි පාර? එතකොට ඔයා කීවෙනි පාරද? පළවෙනි පාර. පළවෙනි පාර. ඔයගොල්ලෝ මොකද්ද කියන්න තියෙන්නේ? දැන්ට හම්බෙච්ච දේවල් වලින් කොහොමද ඔයගොල්ලෝ දැනෙන්නේ? ඒක පමුද මොකද්ද හිතන්නේ? දැන්ට අපි බලමු දේවල්. ඒතරම් රසන පරිසරයක් තියෙනවා. පිට අර calm down. ඕ අර පොලිස් රාලහාමි කෙනෙක් ඉස්සරහ ඉඳගෙන සංඥා දෙන අපිට පේනවා. අපිට මරු පොට් එකක් හම්බුණා ගයිස්. මේක නම් නිකන් බින්ගයක් වගේ. අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු. මේ පොට් එක මොකද්ද කියලා නම් දන්නේ නැහැ. අපි එහෙනම් ආ එළියට. මේ නුවන්ත අයියා ඉන්නවා අපේ. එයා නම් හයිකින් යන්න හොද. බෑග් එකකුත් අරගෙන ඇවිල්ලා. නුවන්ත අයියා ඔයාලට මොකද්ද මේ ට්‍රිප් එක ගැන කියන්නේ? මේ ඩිපාර්ට්මන්ට් එකකින් වශයෙන් යන පළවෙනි ට්‍රිප් එක. මට නම් පට්ටාතල් ට්‍රිප් එක. ඇත්තටම සුපිරි ට්‍රිප් එකක්. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ බැජ්ජලත් මෙච්චර සහගිතෙන් ට්‍රිප් එක යයි කියලා. හරි එහෙනම් අපි ඉස්සරහට අපිට තව හුඟක් දේවල් බලන්න තියෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ පොඩි පටු පාරකට. මේ පාර නම් ටිකක් බය හිතෙනවා පොඩ්ඩක්. පාළු පාටක් තමයි පේන්න තියෙන්නේ. හොඳට බලන්න මේ හරි සාමාන්‍ය පොඩි ගැවසෙන් තැනක් කියලා තමයි අපිට කිව්වේ. මේ සද්දයක් ආවනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ බේකත් ඇල්ල බලන්න. අපේ කට්ටියක් ඉන්නවා. දැන් කැමරාවිය නැති. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලෝකාන්තය ගාවට. දැන් මෙතන අපේ කට්ටියක් ඉන්නවා. මේ පේන්නේ ලෝකාන්තය. නුවන්ත අයියාට මේ ලෝකාන්තය දැක්ක මොකක්ද හිතෙන්නේ? භයානකයි. මහා භයානකයි. ඒක ලෝකාන්තයේ තේරුම මොකද්ද? මම ඒක දන්නේ නැහැ. මේ ඉන්නේ අපේ ජයන්. ඔයාට මේ මොනවා හරි කියන්න තියෙනවා අපි දැන් ලෝකාන්තේ ගාව ඉන්නේ. මෙතනින් වරුණ සෝරි තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. පොඩ්ඩක් විස්තරයක් කරන්න තියෙනවලු අන්න අතන අර තියෙන ගග වගේ දියල්ල වගේ එක ගැන. ඒ මොකද්ද කියලා කියන්න ඕනේ. මුලින් පේන සමනලව ජලාශය ඔකත් තියෙන රත්නපුර දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ආපෙතන අර ඈතින් පේන උඩවලව ජලාශය. ඔව්. ඊට පස්සේ ඊගත් ඈතින් පොඩ්ඩක් චන්ද්‍රිකාව ජලාශය තියෙනවා. ඊට පස්සේ හම්බන්තොට නගරේ මේ පැත්තම ඔය සයිඩ් එක ඔක්කොම පේනවා. අස්තරට අපේ මොනවද කියන්න තියෙනවලු අපේ ප්‍රේක්ෂකයන්ට. අපි ඉන්නේ ඕඩම් ප්ලේස් මේ ලෝකාන්ත කියලා තැන. එතන මේ නිව් දිල්ලි වලට 3500 කිලෝමීටර් පැරිස් වලට ගාන ඝාතනය කියන්නේ මෙතන ඉඳන් අර එක එක දුරවල් තියෙන පොඩ එක පෙන්වන්න අපේ මෙනුන පැරිස් වලට 8500 6යි 8යි නඩේ ගුරා අපේ දුරාජ් ලොක්කා ඉන්න පානේ අපේ නුවන්ත අපේ ආදරෙන් මතක් කරනවා ඒ අපේ ජනිත් අයියා අපේ සරා මහත්තයා මම කිව්වා දැන් බලලා අදහසක් කොමල්ලා මෙතන හරිම වයිබි හොඳයි යා වයිබි but very dangerous place
ඕගොල්ලෝ හිතන්නේ මෙතනින් වැටුනොත් මොන වගේ දෙයක් වෙයිද කවරේ? වැටුනොත් කෙලින්ම ඒක ලොකු ප්‍රවේගයකට ගිහිල්ලා වැටෙන්නේ. එතකොට ලොකු ඉම්පැක්ට් එකක් වෙලා බලමු ඊට පස්සේ පල්ල හැදෙනවා හොයාගෙන. කෙලින්ම ඩයි බලංගොඩ මානවය. මේක වටේ වැටක් ගෙවුවා නම් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. මෙතනින් පැන්නොත් කෙලිම කොහාටද වැටෙන්නේ? බලංගොඩන්නේ. හරි කාලා හරි ඉක්මනට බලංගොඩට යන්න ඕන නම් වෙන්න ප්ලේස් එක. අපි ඇවිල්ලා ඉන්න අපේ රෑ කෑම වේල ගන්න. අපි අපේ රෑ කෑමට අපේ යාළුවෙක්ගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. රෑ කෑම